ඔයාලගේ ෆෝන් එකෙන් මැසේජ් කරනකොට එහෙම නැත්නම් ඔයාලා WhatsApp මැසේජ් කරනකොට ඔයාලට සිංහල ටයිප් කරන්න ඕන වෙනවා. අද අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද ඔයාලගේ ෆෝන් එකෙන් සිංහල ටයිප් කරන්න කියලා. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. ඔයාලගේ ෆෝන් එකේ Play Store app එක ඕපන් කරගෙන ඔයාලා සර්ච් බාර් එකේ ටයිප් කරගන්න ඕන සිංහල කීබෝඩ් කියලා. එහෙම ටයිප් කරලා ඔයාලා ඒක සර්ච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ලෝගෝ එකක් එක්ක මොබයිල් ඇප් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා එතන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ මොබයිල් ඇප් එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඒකට ඔයාලා මෙතන මේ ඉන්ස්ටෝල් කියන දේ ටච් කරගන්න ඕන. මම මේ විදිහට ඉන්ස්ටෝල් කියන දේ ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ පෙන්ඩින් වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සිංහල කීබෝඩ් කියන මොබයිල් ඇප් එක ඔයාලගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මොබයිල් ඇප් එක ඉන්ස්ටෝල් වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සිංහල කීබෝඩ් කියන මොබයිල් ඇප් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේ මොබයිල් ඇප් එක ඕපන් කරලා අපි කොහොමද සිංහල ටයිප් කරන විදියට හදාගන්නේ කියලා. ඒකට ඔයාලා මෙතන මේ ඕපන් කියන තැන ටච් කරගන්න ඕන. මම මේ විදියට ඕපන් කියන තැන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඕපන් වෙනව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා පළවෙනියෙන් මෙතන මේ ඇක්ටිව් කීබෝඩ් කියන තැන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ D සිංහල කීබෝඩ් කියන තැන ඉස්සරහා තියෙන ටික් එක ඔයාලා ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ඇක්ටිවේට් කියන තැන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා සිලෙක්ට් කීබෝඩ් කියන තැන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ උඩින්ම තියෙන D සිංහල කීබෝඩ් කියන තැන ටච් කරගන්න ඕන. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සිංහල කීබෝඩ් එක ඔයාලගේ ෆෝන් එකට ඇඩ් වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලා මෙතන මේ කීබෝඩ් සෙටින් කියන තැන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ වගේ සෙටින් බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතන මේ පළවෙනියට තියෙන themes කියන දේ ටච් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ටච් කරලා ඔයාලගේ ගැලරි එකේ තියෙන ෆොටෝ එකක් වුණත් ඔයාලට පුළුවන් මේ සිංහල කීබෝඩ් එකේ themes එක විදියට සිලෙක්ට් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ දීලා තියෙන ඒවා ඔයාලට සිලෙක්ට් කරගන්න. ඒ විදියට ඔයාලට කැමති විදියට හදාගෙන උනාට පස්සේ ඔයාලා මෙතන මේ තුන්වෙනියට තියෙන settings කියන දේ ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් ඔයාලට කැමති විදියට මේ කීබෝඩ් එක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ මැද තියෙන home කියන දේ ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් කොහොමද මේ සිංහල කීබෝඩ් එක යූස් කරන්න කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ කීබෝඩ් එක යූස් කරන්න කියලා. දැන් අපි බලමු මේ සිංහල කීබෝඩ් එක යූස් කරලා අපි කොහොමද සිංහල ටයිප් කරගන්නේ කියලා. ඒකට ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන අකුර ගාව ටච් කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ පළවෙනියට තියෙන මොකද කියන දේ ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලට සිංහලෙන් ටයිප් කරගන්න ඕන වචන ඔයාලා ඉංග්‍රීසි වලින් ටයිප් කරගන්න ඕන. මම මේ විදියට ඉංග්‍රීසි වලින් වචනයක් ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ කොළ පාටින් උඩ තියෙන සිංහල වචන ටයිප් කරගන්න ඕනේ. උඩ තිබ්බ කොළ පාට තියෙන තැන ටච් කරාට පස්සේ ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම ඉංග්‍රීසි වලින් ටයිප් කරපු වචනේ සිංහලට ටයිප් වුණා. ඊට පස්සේ ඔයාලා ආයෙමත් මෙතන මේ පල්ලෙහා තියෙන ගාව ටච් කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ දෙවෙනියට තියෙන ඉංග්‍රීසි කියන තැන ටච් කරගන්න ඕන. මේ විදියට ඔයාලට පුළුවන් ඉංග්‍රීසි වලින් ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාලා ආයෙමත් මෙතන මේ පල්ලෙහා තියෙන ගාව ටච් කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ වම් පැත්තේ පල්ලෙහා තියෙන අකුරු කියන දේ ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ වගේ සිංහල අකුරු ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට අවශ්‍ය සිංහල වචනේ ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන ABC කියන දේ ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා ආයෙමත් මෙතන මේ ගාව ටච් කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ දකුණු පැත්තේ පල්ලෙහාන් තියෙන hand writing කියන දේ ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලට සිංහලෙන් ටයිප් කරගන්න ඕන අකුර ඔයාලගේ ඇඟිල්ලෙන් ඇඳ ගන්න ඕන. මම මේ විදියට අකුරක් ඇඳ ගන්නවා. ඒ විදියට ඔයාලට පුළුවන් ඔයාලට ඕන අකුර මෙතනින් ඇඳගෙන ඔයාලට ඒ අකුර ටයිප් කරගන්න පුළුවන්. ඒ විදියට හදාගෙන ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන ABC කියන දේ ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ උඩ තියෙන ස්ටිකර් අයිකන් එක ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ස්ටිකර් ඇඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ පල්ලෙහා තියෙන GIF කියන දේ ටච් කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන ඒවත් යූස් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ emoji අයිකන් එක ටච් කරලා ඔයාලට පුළුවන් මෙතන මේ දීලා තියෙන emoji යූස් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ උඩින්ම තියෙන අකුර ගාව ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ තියෙන ෆොන්ට් ස්ටයිල් එකක් යූස් කරලා ඔයාලට අවශ්‍ය වචන ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ Google Translate icon එක ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට translate වෙන්න ඕන වචන මෙතනින් ටයිප් කරලා ඊට අදාළ තේරුම ඔයාලට ගන්න පුළුවන්. මෙතන මේ උඩ තියෙන ඉරි කැලේ දෙක ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් භාෂාව වෙනස් කරගන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් සිංහලෙන් ඉංග්‍රීසි වලට ඉංග්‍රීසි වලින් සිංහලට ඔයාලගේ භාෂාව translate කරගන්න. දැන් අපි බලමු කොහොමද මේ කීබෝඩ් එකෙන් ඔයාලගේ voice එකෙන් කියන දේවල් ටයිප් කරගන්න කියලා. ඒකට ඔයාලා මෙතන මේ දකුණු පැත්තේ උඩින්ම තියෙන mic icon එක ටච් කරලා ඔයාලට සිංහලෙන් ටයිප් වෙන්න ඕන
වචනේ ඔයාලගේ voice එකෙන් කියන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වචනේ type වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන 1 2 තියෙන දෑන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් numbers symbol වගේ දේවල් type කරගන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් මෙතන මේ පල්ලෙහා තියෙන emoji icon එක ටච් කරලා ඔයාලට පුළුවන් මෙතන මේ දීලා තියෙන emoji type කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන dish keyboard කියන දෑන ටච් කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් අපි කලින් use කරපු සිංහලෙන් type කරගන්න විදිය, english වලින් type කරගන්න විදිය, hand writing කරගන්න විදිය ඔයාලට පුළුවන් මෙතනින් change කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන පල්ලෙහා තියෙන තැනින් ඔයාලගේ ෆෝන් එකේ වෙනත් කීබෝඩ් තියෙනවා නම් ඒවා මෙතනින් චේන්ජ් කරගන්න පුළුවන්. ඔයාලට මේ මොබයිල් ඇප් එකෙන් සිංහල ටයිප් කරගන්න පුළුවන් වුණා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එකෙන් subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගත්තොත් විතරයි මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු.